අපිට පුළුවන් අපේ ලයිෆ් එකේ මෙන්න මේ කියන ඒ වලට සොලියුෂන් ඉන්ෂුරන්ස් එක හරහා දෙන්න. හරිද? දැන් මෙතන පිරමිඩ් එකක් වගේ තියෙනවානේ. ඒකට අපි මෙතනින් අදහස් කරන්නේ අපි ඉන්ෂුර් කරනකොට කරන්න ඕන ඇත්ත පිළිවෙල. ප්‍රයොරිටි දෙන්න ඕන පිළිවෙල. හරිද? හැබැයි මේ පිළිවෙල කොහොම තිබ්බත් සමහරවිට ඔයාගේ යහපැත්තේ ඉන්න ඔයාගේ යාළුවා ඔයාට මේකේ එයාගේ පළවෙනි ප්‍රයොරිටි එක ඇහුවොත් එයා උත්තරේ දෙන එක සමහරවිට හාත්පසෙම වෙනස්. හරිද? දැන් ඔයාලට මම කියවනේ අර නීඩ් ඇනලිසිස් එකේදී පොඩ්ඩක් පොඩි ඉන්සයිට් එකක් ගන්න මෙයාගේ ෆයිනෑන්ෂල් කැපැසිටි එක මෙයාට දැන් මේ වෙනකොට තියෙන ඉන්ෂුරන්ස් එක එයාට තියෙන ગેප් එක එයාගේ ෆයිනෑන්ෂල් කැපැසිටි එකට මට දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා මම ඔයාලට කියවනේ පොඩි ඉන්සයිට් එකක් ගන්න කියලා. අන්නේ ඉන්සයිට් එකත් එක්ක ඔයා ඩිසයිඩ් කරනවා මෙතනදී මම මොනවා හරි දෙයකට ફોකස් එක දෙන්න ඕනේ. හරිද? දැන් හිතන්න කෙනෙක් ඉන්නවා ඒ කෙනාට එයාගේ අර මං කිව්වේ ඉන්කම් එකෙන් 110 කියලා කියන්නේ 5000යි. මේ පුද්ගලයා තමයි පවුලේ එකම earn කරන පුද්ගලයා වයිෆුයි ළමයි තුන්දෙනෙක් ඉන්නවා කිසිම ඉන්ෂුරන්ස් එකක් නැහැ. ඔයා මේක කියපු ගමන්ම ඔළුවට ගන්න ඕනේ අනේ මේ මිනිස්සයාට වයිෆ් කෙනෙක් ඉන්නවා ළමයි තුන්දෙනෙක් ඉන්නවා මෙයාගේ ෆයිනෑන්ෂල් කැපැසිටි එක හරියම අඩුයි 5000 එයාගේ ඉන්කම් එකත් 5000යි ඒ නිසා අපිට ලොකු ඉන්ෂුරන්ස් වලට යන්න බෑ හැබැයි හදිස්සියේ හරි මේ මිනිස්සුන්ට මොන හරි දෙයක් වුණොත් මේ තුන් දෙනාට හරි සෙට් අප් වෙන විදිහේ ප්ලෑන් එකක් මම යාට ફોකස් කරන්න ඕනේ කියලා ඔයාට එන්න ඕනේ අන්න ඒක හරිද ඔය සෙලර් කෙනෙක් වෙන්න ඔන්න ඔය හැංගීම නැති මිනිස්සු ආනේ මෙයාට මෙහෙම හරි සේවයක් කරන්න ඕනේ කියලා ඇඟට වෙන්න ඕනේ හරිද? ඔයාලා එදා සෙෂන් එකට ආව නම් දුලාන්ජීලා අචෙන්ලා කිව්වේ එයාලට ඒක බුකින් කරන්න. එයාට එහෙම ආසාවෙන් කරන්න. අනේ මේ මිනිස්සුන්ට සෙටප් කරවන්න කියන එක. ඒතර මේ 5000ට අපිට දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් අපි ඔළුවට අරගෙන වටිනාම දේ ටිකක් ફોකස් කරලා කියනවා. මම කරන්නේ එහෙම. ඒකට මම මේ අනිත් ඒවා වැඩි ફોකස් නොකර ඒව උඩින් කියාගෙන යනවා. වටිනම දේ යාට හිතට දැනෙන විදියට කියනවා. හරිද? ඊළඟට අපිට මෙන්න මෙහෙම ඔන්න ෆැමිලි එකක් ඉන්නවා. එයාගේ හස්බන්ඩ්ත් වැඩ කරනවා, වයිෆ්ත් වැඩ කරනවා. එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. සාමාන්‍ය මාසෙ ලක්ෂ 5ක් විතර දෙන්නගෙම එකතු වෙනවා. 50000ක් විතර එයාට කැපැසිටි එකක් තියෙනවා. එතකොට එයාට හෙල්ත් එකක් මොකුත් නැහැ. හොඳ කැපැසිටි එකක් තියෙනවා. බබාලා පුංචි ප්‍රයිවට් කරන හින්දා පෙන්ෂන් එකක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න දැන් මට පුළුවන් ආහාරය. මට ෆයිනෑන්ෂල් කැපැසිටි එකකුත් තියෙනවා. මෙයාට ඒ කැපැසිටි එක තියෙන නිසා මට එයාට හෙල්ත් එකක් වගේ සජෙස්ට් කරන්න පුළුවන්. හෙල්ත් එකක් එක්ක එන ඉන්වෙස්ට්මන්ට් එකක් ඒකත් එක්කම එන රිටයර්මන්ට් එකක් මට සජෙස්ට් කරන්න පුළුවන්. ඒතර අපි අර පරිසරයට කෙසෙල් කියලා තියරි එකක් තියෙන්නේ. අන්න ඒ වගේ ඔයගොල්ලෝ අයට දේවල් ફોකස් කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් වෙන්නේ ඔයාලාගේ එහා පැත්තේ ඉන්න කෙනා මිස්ලීඩ් වෙනවා. මිස්ලීඩ් වෙලා ඒ කෙනා මේක ගැන පැහැදීමක් ඇති වෙන්න නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් හොඳම 50 දෙනාට 50 දෙනා ඔයගොල්ලෝ අයින් කළා මට තියන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන අය ගැන බය වෙන්න එපා. ඔයගොල්ලෝ නිදහසේ ප්‍රැක්ටිස් කරන්න. හරිද? වැදගත් වෙන්නේ අපි ප්‍රැක්ටිස් කරන එක. හරි. පළවෙනි එක. හරි. හෙල්ත් එක. එතකොට මේ හෙල්ත් එක කියලා කියන්නේ මොකක්ද? ඔයාලට මම මේ කිව්වද මේ පිරමිඩ් එකේ තියෙන ටික මම කිව්වද? මම ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක ගැන කිව්වා මම ඒක ගැන ආයෙ කියලා දෙන්නේ නැහැ. ඔයාලට මතක ඇති. ඉන්කම් ප්‍රොටෙක්ෂන් එකේ කැල්කියුලේෂන් එකකින් මම කිව්වා මේ මොකක්ද කියන්නේ. හරි. හෙල්ත් එක කියලා එක කියනකොට අපි යාගේ ඔළුවට දෙන්න ඕනේ පණිවිඩ දෙකක්. හරිද? හෙල්ත් එක කියන එක දැන් හෙල්ත් එක කියනකොට අපි යාට කියන්න ඕන දෙයක් තමයි ඔයා මේ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් කියන එකේ මෙන්න මෙහෙම වචන කියන්න එපා. ඔයා හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ගත්තොත් එහෙම නෙවෙයි. අපි හෙල්ත් ඉන්ෂුරන්ස් කියන එකේ තේරුම මීනින් එක ඒකෙන් වෙන දේ කියන එක තමයි යාට කියන්න ඕනේ. ඒ වගේ අපිත් එක්ක ඔයා හෙල්ත් එකක් ගත්තොත් ඔයාගේ මෙහෙමයි මෙහෙම කව එකක් එහෙම කියන්නේ නැහැ. හරිද? එතකොට හෙල්ත් එකේ අපිට ඔබ්ජෙක්ටිව් දෙකක් තියෙනවා. හරිද? හෙල්ත් එකක් තියෙනකොට වෙන ප්‍රධාන දේ තමයි ඔයාගේ පොකට් එකෙන් යන්න තිබ්බ සල්ලි ටිකක් ඉතුරු වෙනවා. හදිස්සියේ එකපාරටම පොකට් එකකින් යන්න තිබ්බ හෝ රත්තරන් බඩු උගස් තියලා හරි, ගෙවල් උගස් තියලා හරි, කාගෙන් හරි ඉල්ලගෙන හරි, ණය වෙලා හරි ඔයා earn කරපු හෝ earn නොකරපු කාගෙන් හරි ගත්ත
සල්ලියක් ඔයාට යන්න තියෙන ප්‍රවණතාවය නැති වෙලා යනවා. දෙවෙනි එක තමයි ඔයාට ලෙඩ වෙන්න තියෙන කාලෙදී හොඳ හෙල්ත් ෆන්ඩ් එකක් හැදෙනවා. ලෙඩ වෙන්න තියෙන කාලෙදි කියන්නේ අවුරුදු 55න් පස්සේ. හරිද? එතකොට මේක කොහොමද අපි එක්ස්ප්ලেইন කරන්නේ? අපි මේක කියන්නේ අපි සාමාන්‍ය ඉස්සෙල්ලා මම පටන් ගන්න මෙන්න මේ වාක්‍ය කියලා. මම කියන්නේ ඉන්ෂුරන්ස් කියලා කියන්නේ ඔයාගේ ෆයිනෑන්ෂල් රිස්ක් එක අඩු කරන එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් රිස්ක් එක වෙන කෙනෙක්ට බාර දෙන ඔයාගේ ලයිෆ් එකේ තියෙන එක එක ෆයිනෑන්ෂල් ප්ලෑන්ස් වලට සොලියුෂන් දෙන එකක් තමයි ඉන්ෂුරන්ස් එකක් කියලා කියන්නේ. මම ඔය වාක්‍ය කියලා පටන් ගන්නවා. ඊට පස්සේ මම කියනවා ඒකේ එක එක ස්ටේජස් තියෙනවා. ඔයාට ප්ලෑන් කරන්න පුළුවන්. ඒ ස්ටේජස් ගැන මම මුලින්ම කියන්නම්. පළවෙනි එක තමයි හෙල්ත් එක. හෙල්ත් කියලා ගත්තම අපිට හෙල්ත් එකේදී අපිට වෙන්න පුළුවන් දේවල් දෙකක් තමයි එක්ක අසනීප වෙන එක. එහෙම නැත්නම් ලෙඩ වෙන එක. අපිට හෙට අසනීපයක් වෙලා හරි ලෙඩ වෙන එක නෙවෙයි ඇක්සිඩන්ට් එක. අපි හෙට ඇක්සිඩන්ට් එකක් වෙලා ලක්ෂ 5ක් ගියා කියමුකෝ. ඒ ලක්ෂ 5 හෙට අසනීපයක් කියලා ඔපරේෂන් එක ලක්ෂ 5ක් ඕනේ කියනවා. ඒ ලක්ෂ 5 මට දෙන්න බෑ කියලා කියන්න බෑ. ඒක අනිවාර්යෙන් දෙන්න ඕනේ. හැබැයි මම ඒක කලින් ප්ලෑන් කරලා තිබ්බේ නෑ. මොකද අසනීප වෙනවා කියන එක හරි ඒවා කියන එක හදිස්සිය වෙන්න පුළුවන් දෙයක්. මම කලින් ප්ලෑන් කරලත් නෑ. අන්න ඒ නිසා මම කලින් ප්ලෑන් කරලත් නෑ. මම ඒකට සූදානමුත් නෑ. ඒ නිසා මට කෙනෙක් කියනවා හදිස්සිය හරි මම හරි මගේ පවුලේ කෙනෙක් හරි ලෙඩ වුණොත් ඔයා තමයි මගේ හොස්පිටල් බිල් එක මෙන්න මේ විදියට ගෙවන්න ඕන. මොකද මට මේ කාලෙදී මගේ දරුවෝ දෙන්න පොඩි මට ලක්ෂ 10ක මුදලක බිල් එකක් ආවොත් මට ඒක බාගේ බැංකුවෙන් ගෙවන්න බෑ. එහෙම ගෙවනකොට මට අර කරන්න තියෙන වැඩ ටික ඔක්කොම අතපසු වෙනවා. මම ගේ හදන්න තිබ්බ සල්ලි වලින් සමහරවිට මම ගන්නෙ. මම වාහනයක් ගන්න තිබ්බ සල්ලි වලින් සමහරවිට ගන්නෙ. මම ළමයිගේ එඩියුකේෂන් එකට ඉතුරු කරපු සල්ලි වලින් තමයි ගන්නෙ. ඒ නිසා ඔයා කියනවා මට බෑ මේ දවස්වල මේ හදිස්සිය හරි වෙන හෙල්ත් කොස්ට් එක බෙයා කරන්න. ඔයා තමයි ඒක බෙයා කරන්න ඕනේ කියලා ඔන්න කියනවා. එයා ඒ එක්කම කියනවා ඒ වගේම මට මම පොඩි ගාණක් මේ වෙනින් ඉතුරු කරන්න මට හොඳ හෙල්ත් ෆන්ඩ් එකක් මම අවුරුදු 55න් පස්සේ ජොබ් එකට යන්නෙත් නැහැ මට එතනින් එහාට අවුරුදු 55න් පස්සේ ලෙඩ වෙන්න තියෙන ප්‍රවණතාවයක් වැඩි ඒ නිසා මට හොඳ හෙල්ත් ෆන්ඩ් එකක් ඕනේ හදිස්සියට මට ඒ කාලේ ලෙඩ වුණොත් හොඳ ෆන්ඩ් එකක් ඕනේ කියලා කියනවා එන ඔබ්ජෙක්ටිව් දෙක තමයි හෙල්ත් එකේ ඕක හරිද ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක කියන්නේ ඇත්තටම ගත්තොත් ඒක මම නම් කියන්නේ එයාට මම කෙලින්ම කියනවා මේක ඔයාගෙන හිතලා ගන්න එකක් නෙවෙයි. මේක හිතන්නේ ඔයාගේ වයිෆුයි ළමයි දෙන්නයි කියන. මොකද ඔයාගේ වයිෆුයි ළමයි දෙන්නයි ජොබ් එකක් කරන්නේ නැහැ. ඔයාගෙන් තමයි යැපෙන්නේ. එහෙනම් හදිස්සිය හරි ඔයාට අවාසනාවන්ත සිදුවීමක් වුණොත් ඒගොල්ලන්ට කොහොමද සලකන්නේ? ඒගොල්ලන්ට කොච්චර සල්ලියක් ඉතුරු කරලා යන්න ඕනේද? කියන එක මම යාට කියනවා. දැන් මම කිව්වේ නෑ මම දරුවෝ එහෙම කියන මම කියන අවාසනාවන්ත සිද්ධියක් වුණොත් කියලා. හරිද? ඔන්න ඒක. දැන් මේවා මම ඔයාලා ලොකුවට කියන්නේ නැත්නම් මේවා ඔයාලා ප්‍රැක්ටිකලි මම කතා කරනකොට ඔයාලා රෙකෝඩ් කරලාම ඔයගොල්ලෝ ඒක අහලා හුරු වෙයි ඔබ. චයිල්ඩ් এডুকেෂන් කියලා කියන්නේ මේමයි. හරිද? දැන් මිනිස්සු දැන් ඔයගොල්ලෝ ගාන ඉස්සරහට ලොකුවට ගත්තොත් ඔයා අහන බහුතරයක් දෙනා යන්නේ ප්‍රයිවට් ස්කූල්. හරිද? එතකොට මේ ප්‍රයිවට් ස්කූල් යනකොට කොට දෙනේ අනිවාර්යෙන්ම උසස් අධ්‍යාපනයට ඒගොල්ලෝ ඉතුරු කරන්න ඕනේ. සහ බහුතරයක් දෙනා දැන් කැම්පස් යන ලංකාවේ හරි පුංචි ප්‍රමාණයයිනේ A level කරලා එනවා ඔයාලා ඇහැව්වොත් හැමෝම දැන් ඉස්සර වගේ නෙමෙයි හැමෝම එක්ක ඩිග්‍රී එකක් ගන්නවා ප්‍රයිවට් හරිද ඒ නිසා මිනිස්සුන්ට චයිල්ඩ් এডুকেෂන් එක කියන එක කලින් ඉදන් ඒගොල්ලෝ ප්ලෑන් කරන්න ඕනේ ඇත්තටම ගත්තොත් දැන් මේ ට්‍රෙන්ඩ් එකේ හැටියට එතකොට දැන් කෙනෙක්ට බබෙක් ඉන්නවා එයාට අවුරුදු 2යි මෙයා චයිල්ඩ් এডুকেෂන් ගැන හිතන්න ඕනේ එයාගේ බබාගේ චූටි කාලේ. හරිද? එයා කියනවා මට බබාට අවුරුදු 18 වුණාම මට ලක්ෂ 80ක විතර ෆන්ඩ් එකක් ඕනේ. හරිද? මට සමහරවිට එයාගේ උසස් අධ්‍යාපනයට ඕන වෙන්න පුළුවන්. නැත්නම් වෙන මොනවා හරි එයාට අවශ්‍ය දෙයකට මට මමයා වෙනුවෙන් මෙච්චර ගාණක් ඉතුරු කරලා තියන්න ඕනේ කියලා කියනවා. හරිද? තාත්තා කෙනෙක් කියනවා. දැන් ඉතින් මෙයාට ඉන්ෂුරන්ස් එක ඔබ කරන්න ඕනේ නෑනේ. එයාට බැංකුවේ දාලා ඉතුරු කරලා හැකි. එයාට ලක්ෂ 80ක් ඉතුරු කරන්න ඕන නම් එයා බැංකුවේ 20000 දාගෙන ගියා ඉතුරු කරා. හරිද? කොහොම කරන්න පුළුවන්නේ? හැබැයි ඉතින් ඇයි යා
ඉන්ෂුරන්ස් එක ඉතුරු කරන්නේ. ඉන්ෂුරන්ස් එකේදී මොකක්ද කවර් වෙන රිස්ක් එක. හරි. මම කර හැමතිස්සෙම මොකක් හරි රිස්ක් එකක් තමයි කවර් වෙන්නේ. එහෙනම් මේ ඉන්ෂුරන්ස් එකේදී කවර් වෙන රිස්ක් එක තමයි අම්මා හරි තාත්තා හරි මට ඇවිල්ලා කියනවා මට මොන දේ වුණත් ළමයා ඉගෙන ගන්න ඕනේ කියලා. මට මොන දේ වුණත් ළමයාට මට ෆන්ඩ් එකක් හැදෙන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි හිතමු කෙනෙක් රුපියල් 20000 ඉතුරු කරගෙන ගිහිල්ලා එකපාරටම හදිස්සියේ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකක් නැති වෙනවා. දැන් 20000 ඉතුරු කරගෙන ගියේ තාත්තා. දැන් මොකද වෙන්නේ? අර ළමයාට ඉතුරු කරපු ඉතුරු කිරිල්ල නතර වෙනවා. හරිද? දැන් ළමයාගේ এডুকেෂන් එක වෙනුවෙන් තමයි ළමයා වෙනුවෙන් තමයි ඉතුරු කරේ. ඔන්න 20000 ඉතුරු කරගෙන ගියා අවුරුද්දක්. ඔන්න ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න ඉතුරු වෙලා. හැබැයි එතනින් එහාට තුන් ඉතුරු කරන්න කෙනෙක් නැහැ. දැන් යාට ඉතුරු කරන්න කෙනෙක් නැහැ. හරිද? එහෙනම් මොකද වෙන්නේ? මෙතනදී අපි අන්න ඒ රිස්ක් එක ගන්නෙ. හදිස්සියේ හරි ඒ වගේ අවාසනාවන්ත සිදුවීමක් සිදු වුණොත් කවුද යා වෙනුවෙන් එතනින් එහාට ඉතුරු කරන්නේ කියන එක. ඒක තමයි අපි ගන්න පළවෙනි රිස්ක් එක. එහෙනම් ඒ වගේ අන්ෆෝචුනේට් ඉන්සිඩන්ට් එකක් වුණොත් හදිස්සියේ හරි එතනින් එහාට සම්පූර්ණයෙන්ම අර රුපියල් 20000 ඉතුරු කරගෙන යන්නේ අපි. අපි හිතමු එයා ඉන්ෂුරන්ස් එකක් ඉතුරු කරගෙන ගියා නම් අර 20000 හැම මාසෙම අපි තමයි එතනින් එහාට එයාගේ අවුරුදු 18 වෙනකම් එයාට ඉතුරු කරගෙන යන්නේ. එහෙනම් අර පේරන්ට් කෙනෙක්ට වෙන අහිමි වීමක්, ඩිසේබිලිටි එකක් හෝ ඩෙත් එකක් නිසා වෙන පාඩුවක් අපි කවර් කරනවා. ඒ අංක එක. දෙවෙනි එක තමයි හැම child education එකකම තියෙනවා death fund එකක්. death ෆන්ඩ් එකක් තියෙනවා. ඒතර හදිස්සිය හරි යාගේ තාත්තා මොන හරි දෙයක් වෙලා අපිට නැති වුණා කියලා. එයා තමයි earn කරලා තියෙන්නේ පොලේ. ඒතර එයා මාසෙට ළමයා වෙන 20000ක් ඉතුරු කරගෙන ගිහිල්ලා. එහෙනම් අන්න ඒ වෙලාවේදී අපි එයා වෙනුවෙන් ඉස්සරහට ඉතුරු කරනවා විතරක් නෙවෙයි. දැන් මේ ළමයාට මේ සිද්ධිය වෙනකොට අවුරුදු 3ක්. ඒ කියන්නේ එයාට හයි এডুকেෂන් එක වෙනකම් තව ඉගෙන ගන්න කල් තියෙනවා. එහෙනම් මෙන්න මේ කාලෙටත් එයාට ඉගෙන ගන්න කීයක් හරි දෙන්න ඕනේ. අන්න ඒ වෙලාවට එයාට අපි තුමු ලක්ෂ 25ක් කියලා. අන්න ඒ වගේ මුදලක් මේකේ තියනවා කියලා. අන්න ඒ ලක්ෂ 25 දෙන්නේ මෙතනින් නම් මෙතනට ඔයා හදිස්සිය හරි මොන හරි දෙයක් වුණොත් ඊට ඉගෙන ගන්න අපි සල්ලි කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාට අවුරුදු 18 වුණාම උසස් අධ්‍යාපනයටත් අපි ඔයාට හදිස්සිය හරි අර වගේ අන්ෆෝර්චුනේට් ඉන්සිඩන්ට් එකක් වුණොත් අපි ඔයාට බෑකප් එකට ඉන්නේ. හරිද? ඒතකොට ඔන්න ඕවා තමයි අපි child education එකේදී ගන්න රිස්ක්. හරිද? ක්ලියර්ද දැන්ට? රිස්ක් එක ඉන්වෙස්ට්මන්ට් වලදී අපි ඉතුරු කරන්න කියන හේතුව තමයි මේ ඉන්වෙස්ට්මන්ට් කියලා කියන්නේ මුදලේ කාලීන වටිනාකම කියලා එකක් තියෙනවා. time value of money. ඔයා අද රුපියල් 10000කින් ඔයා රුපියල් 10000කින් අද අපි හිතමු සමහරවිට දවස් 5කට බඩු අරගෙන ඇවිල්ලා කාලා බීලා ජීවත් වෙනවා. හැබැයි තව අවුරුදු 10කට පස්සේ ඔයාට රුපියල් 10000කින් සර්වයිව් වෙන්න පුළුවන් එක දවසක් විතරයි. දවසට හාල් පොළු ටික ගෙනාම රුපියල් 10000 ඉවරයි. දැන් මෙන්න මේක රිස්ක් එකක්. අපි හැමදාම earn කරන්නේ නැහැ. අපි සමහරවිට අපි රිටයර්මන්ට් එකත් එක්ක earn කරන්නේ නැති කාලයක් එනවා. එතකොට අපි මේ රිටයර්මන්ට් එකත් එක්ක earn කරන්නේ නැති කාලේ වෙනකොට මම මේ රුපියල් එදා ඉතුරු කරගත්ත රුපියල් 10000 නම් මගේ අද තියෙන්නේ මට සර්වයිව් වෙන්න බෑ. එහෙනම් time value of money කියන රිස්ක් එක තියෙනවා. අන්න එතනද කරන්නේ time value of money කියන රිස්ක් එක මිටිගේට් කරන එක. අපි අද තියෙන 10000 එදාට ගැලපෙන විදිහට වැඩි කරලා දෙනවා. හරිද? එතනදී ඉන්ෂුරන්ස් එක තියෙන වාසියම දේ තමයි එතනදී දෙන්නේ අපි ඩිවිඩන්ඩ් එකක්. මෙන්න මේ ඩිවිඩන්ඩ් එක කියන එක ඉන්ෆ්ලේෂන් එක උද්දමනය කියන එකට සාපේක්ෂව ඇඩ්ජස්ට් වෙවි තමයි යන්නේ. පොලිය කියන එක එහෙම නෙවෙයි බැංකු පොලිය කියන එක ඉන්ට්‍රස්ට් එක කියන එක රටේ ආර්ථිකයත් එක්ක තමයි ඒක මේ වෙන්නේ. ඒකෙන් අපිට ප්ලෑන් හදන්න බෑ. මොකද ඒක හරියම විචල්යයි. හැබැයි මේ ඩිවිඩන්ඩ් එක කියන එක හැමතිස්සෙම බලන්නේ අද 10000කින් එදාට 10000ක් තියාගන්න පුළුවන් විදිහට මේකට විචලනය කරන්නේ.
ඒකයි අපි කලින් ඩිවිඩන්ඩ් රේට් එක 9 තිබුණ දැන් 10ට ඇවිල්ලා. ඉන්ෆ්ලේෂන් එකත් එක්ක අපි ඩිවිඩන්ඩ් රේට් එක වැඩි කරා. ඒතර ඉස්සරහට තවත් වැඩි වුණොත් අපි 11 කරයි 12 කරයි අපි ඒක කන්ට්‍රෝලබල් ෆැක්ට් එකක්. ඒ නිසා රිස්ක් එකක් නැතුව එකක් ඔයාට ඉන්කම් ඒ කියන්නේ මනි වැලියු එක වැඩි කරගන්න පුළුවන්. සහ අනිත් දේ තමයි ඒකෙන් අන්න අර කියන දේ තියෙනවා. හරිද? හදිස්සිය හරි මේක ඉතුරු කරගෙන යන කෙනෙක් මොන හරි දෙයක් වුණොත් එයා වෙනුවෙන් ඒක ඉතුරු කරගෙන යන්න කෙනෙක් ඉන්න. හැමතිස්සෙම අපි මොන හරි ඉන්වෙස්ට්මන්ට් එකක්ද, චයිල්ඩ් এডুকেෂන් එකක්ද, රිටයර්මන්ට් එකක්ද අපි ඒකට කියන ප්‍රීමියම් ප්‍රොටෙක්ෂන්. ඉතුරු කරගෙන යන කෙනාට හදිස්සිය හරි පොලිසි පීරියඩ් එක ඇතුලේ එයාට ඩෙත් එකක් හෝ ඩිසේබිලිටි එකක් වුණොත් එතනින් එහාට එයා වෙනුවෙන් ඉතුරුව කරලා ඒකට අදාළ බෙනිෆිට්ස් එයාගේ බෙනිෆිෂියරි ලබා දෙන්නේ කම්පැනි. ඒ නිසා මේ ප්ලෑන්ස් මේ ඉන්ෂුරන්ස් එකක් දාන්න නම් ඇත්තටම ඕගලන්ට තේරෙනවා ඇති එතන ලොකු පවුල් පසුබිමක් තියෙන්න ඕනේ. මොකද මේ ඉන්ෂුරන්ස් එක දාන්නේ මට නෙවෙයි සමහරට ඔයාලට ගියාම එක්ස්පීරියන්ස් වෙයි තනි පුද්ගලයෙක්ට මේක කියනකොට. ඒ කියන්නේ වගකීමක් නැති සමහරලාවට එයා කසාද බැඳලා නැති තනි පුද්ගලයෙක්ට එයාට ඒක කියනකොට ඒක ලොකුට ෆීල් වෙන්නේ නැහැ. එයි එයාට එතනින් එහාට හිතන්න දෙයක් නැහැ. එයාට හිතන්න තියෙන්නේ අද කෑව ජීවත් වුණා. හරිද? හැබැයි මේවා ගොඩක් ෆීල් වෙන අය ඉන්නවා. සමහරලාවට චූටි බබාලා ඉන්න තාත්තලා. හරිද? ඒගොල්ලන්ට ඒ බය තියෙනවා හදිස්සියට මොනවා හරි වුණොත් මොකද කරන්න යන්නේ මේ මගේ වයිෆ්ට රිටයර්මන්ට් එක නැති වෙලා යනවනේ මම ප්‍රයිවට් සෙක්ටර්නේ අර ඒ වගේ ගොඩාක් අර මම ඒකයි කියන්නේ අර ඔයගොල්ලන්ට මම කියනවා හරි කරෙක්ට් ඒජ් රේන්ජ් එකක් තියනවා කියලා මේකට මේක තියෙන්නේ මේ ප්ලෑන් එක ඇත්තටම තියෙන්නේ මම සහ මගේ වටේ ඉන්න හැමෝටම ගැන හිතන කෙනෙක්ට තමයි ඉන්ෂුරන්ස් හරියන්නේ හරිද නැත්තම් ඕනතරම් ඔප්ෂන්ස් තියෙනවා ඉන්ෂුරන්ස් එකේ හෙල්ත් එක අරුණම අනිත් හැම එකටම ඔප්ෂන්ස් තියෙනවා සමහරලාවට හෙල්ත් එකට ඔප්ෂන් එකක් නැහැ හෙල්ත් එකට නෝ ඔප්ෂන් හරි ඒතර ඉන්වෙස්ට්මන්ට් කියලා කියන්නේ අපි ටයිම් වැලියු එක කාලයක් එක්ක වැඩි කරනවා රිටයර්මන්ට් කියන්නේ අපි අර ගවර්න්මන්ට් එකේ පෙන්ෂන් එකක් හදන්නේ පඩියෙන් 100ට ගාණක් කපාගෙන අන්න ඒ වගේ පඩියෙන් 100ට ගාණක් අයින් කරලා පෙන්ෂන් එකක් හදන එක තමයි එතනදී වෙන්නේ ගවර්න්මන්ට් පෙන්ෂන් එකට වඩා මේක මාරම පවර්ෆුල් මොකද අපි හිතමු එයා පෙන්ෂන් එක ගන්න පටන් එයාට early පෙන්ෂන් එකකට යන්න පුළුවන්. අවුරුදු 45 දී එයා පෙන්ෂන් යන පටන් ගන්නවා. හැබැයි එයා තාම ජොබ් එක කරනවා. ඒතර එයා ජොබ් එක කරන කාලෙදී මෙයාට ඉන්කම් එකක් එනවා. දැන් මෙයා අවුරුදු 30කට පෙන්ෂන් එක ගත හැකියි. අවුරුදු 45, 55, 65, 75 වෙනකම්. හදිස්සියට අපි හිතමු මේ පුද්ගලයා මේක අරගෙන තියෙන A කියලා පුද්ගලයෙක්. මෙයා බෙනිෆිෂරි දාලා තියෙනවා. එයාගේ වයිෆ්ගේ නම B. එයාට ළමයි ඉන්නවා C. ඒ පෙන්ෂන් යනවා කියලා කියන්නේ එයාට පෙන්ෂන් රිසීව් වෙන්න පටන් ගන්න 45 දී. එයා අවුරුදු 45 ඉඳන් 55 වෙනකම් පෙන්ෂන් එක ගන්නවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ 55 දී එයා ඩෙත් එකක් වෙනවා. එතකොට ඊළඟට B කියන පුද්ගලයාට පෙන්ෂන් එක රිසීව් වෙන්න පටන් ගන්නවා. හිතන්න එයාත් අවුරුදු තව 5ක් ගිහලා ඇති වෙනවා. එහෙනම් එතනින් එහාට C කියන පුද්ගලයාට එනවා. හැබැයි ගවර්න්මන්ට් පෙන්ෂන් එකේ මොකද වෙන්නේ? හස්බන්ඩ්ගේ වයිෆ්ට ගියා වයිෆ්ගෙන් එතනින් එහාට වයිෆ් නැති වුණොත් ළමයි ලොකු වෙන ළමයින්ට යන්නේ නැහැ. මේක එහෙම නෑ. මේ කියන්නේ පීරියඩ් එක ඉවර වෙනකම් පොඩි බිස්නස් එකක් ස්ටාර්ට් කරා වගේ දිගටම පෙන්ෂන් එක ඒ බෙනිෆිෂියරියට දෙනවා. හරිද? එතකොට මේකේ තියෙන බේසික් කන්සෙප්ට්ස් ටික දැන් ක්ලියර්.